Oh, tak pun lama ikan nak. Oh, di malam ya nak. Hi, welcome to Mr. Dula YouTube channel. I think ada bila ini mama, मैं German link याने Indo Speed Plus කියලා. I think ඒ කියන්නේ සෙල්ලම් කරන්න ඇතුලේ Indo හදලා තියෙන තැනක්. ඉතින් ඇතුලේ හදලා තියෙන තැනක් පොඩි ළමයි. I think අද අපේ පොඩි එක්කෙනාව අපි එක්කගෙන ආවා ඒකට සෙල්ලම් කරන්න. ඉතින් මම හිතුවා පොඩි වීඩියෝ එකක් ගන්න. ඉතින් මේව තමයි අපේ වීකෙන්ඩ් එක යන්නේ ගොඩක් දුරට අපිට දෙන්නටම ෆ්‍රී තිබ්බොත් අපි ඉස්සෙල්ලාම බ්‍රේක්ෆාස්ට් ගන්න කොට හරි ගිහලා එලා පොඩි එක්කෙනාව අපි එක්කගෙන යනවා සෙල්ලම් කරන තැනට. ඉතින් මේ සෙල්ලම් කරන්න තියෙන තැන කොයි වගේද කියලා ඔයාලට නිකන් පෙන්වන්න කියලා හිතුණා බ්ලොග් එකක් ගන්න. එහෙනම් අපි බ්ලොග් එක පටන් ගමු. ඔයාලට මම හිමීට එකිනෙකට මොනවද තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්වන්නම්. Okay. Judy, sag hallo. Hallo. Wo sind wir jetzt, Judy? In der Schule. Und was machen wir jetzt? Springen. Springen? Ja. Oh. Oh mein Gott. Warte, Judy. Geh nicht hier. Geh nicht oben, Judy. Ja, mudet. Okay? Oh my God. මේකේ පොඩි අයට යන්න විතරක් නෙමෙයි ලොකු අයටත් යන්න පුළුවන්. හැබැයි ඊට පොඩ්ඩක් තියෙනවා. Okay. Oh my God. Okay. යමු එහෙනම්. Okay. Ja. Mama. Mama, hallo. Hi. Hallo, Mama. Die Kamera. අපේ තාත්තා මම එක්කගෙන ආව මෙයාත් එක්ක. අපේ තාත්තත් මේ ඔක්කොම ටික කරා. මේ හැමතැනම ගියා. දැන් අපි මේ ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. උඩම තට්ටු 4ක් විතර උඩට ඇවිල්ලා ඉන්නේ. Passau. Okay. Warte, erst mal Papa, dann Judy. Okay. Warte. Oh mein Gott. Komm. Okay. Warte. Okay. Okay. Jetzt gehen wir hier. Komm. Okay, gehen wir hier. Oh mein Gott. Wo gehst du? Nein. Geh nicht unten, Judy. Alle dem. Okay? මේකෙත් යන්න පුළුවන් ගොඩක් තැන් වලට. ඔයාලට පේන ඇති අපි දැන් මෙතනින් ආවා. නෑ වාත මොමන්ත්. මේක උඩටම ගිහිල්ලා මේක උඩින් යන්න පුළුවන්. එන්න පුළුවන් යටටම.
මෙතනත් එකක් තියෙනවා පේනවා ඇති ඔයාලට. මේකෙත් ඔහම උඩට ගිහිල්ලා මේ උඩින් පටන් ගන්න උඩින් ඉඳන් කෙලින්ම යටට. අපි යමු මේ චුටි වේගෙන් දාලා. Nice, right. Yeah. Also මේක තමයි ඇතුළ. දැන් ගොඩක් තියෙන ඇතුළ එන්න. තට්ටු 3ක් විතර උඩට යන්න පුළුවන්. අපි ඉස්සල්ලා උඩම තට්ටු හිටියේ. මේ උඩට යන්න පුළුවන්. කෝ චූටි දැක්කද අපේ චූටිව? කෝ ලියානා? ඕහෝ මෙන්න ඉන්නවා. මෙන්න ඉන්නවා ලියානා. අල්ලගන්න. මෙන්න ඉන්නවා. කෝ අපේ ලියානා? කෝ අපේ චූටි? මෙන්න ඉන්නවා. Papa here. Catch you. You point the yard. අපි යනවා දැන් කාර් එලවන්න. වාහන එලවන්න බලමු චූටිගේ ඩ්‍රයිවිං කොහමද කියලා. චූටි Can you good fun? ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? හොඳට? මේක හොඳයි? Okay. Yeah. Okay. ඉඳගත්තා? ඕහෝ! ඩ්‍රයිවිං හොඳයි. බසාව! දැම්ම ඔය 4යි දැම්ම මාව දාගෙන එනවා වාහනේ. පස්සාව. Oh my god. මාව බයත් කරනවා තව. පස්සාව. Wo gehen wir jetzt? Gehen wir Mailand? Ja. Milano? Ja. Sag hallo Nonni. Hallo Nandi. Hallo Nandi. Hallo Nandi. Hallo Opa. Hallo Opa. Wie geht's? Ist Autofahren. තව පොඩි ළමයෙක් එනවා. පොඩිම ළමයා එනවා. පොඩිම ළමයා. Wie alt bist du? මොනවාද මේ අපි හප්පගෙනත් යනවා ඔයා ඇවිල්ලා. පොඩිම ළමයා. Oh je. Mama geht schnell. Dann nehmen wir andere. Andere Auto? Ja. Okay, dann nehmen wir andere Auto. Wenn man fertig ist, Okay. dann nochmal. Oh, das ist sehr schnell. Oh mein Gott, Judy. Hast du Angst? ඒක ස්පීඩ් වැඩි කියලා යාට බයයි කියලා අනිත් එක දුන්නා. මාරු කරගත්ත දෙන්න. චුටි. ඉතින් මේම තමයි අපි ඇත්තටම වීකෙන්ඩ් එකක් ගෙවෙන්නේ. ඒ කියන්නේ අපිට සමහරක් වෙලාවට දෙන්නටම වීකෙන්ඩ් එකක් මාසෙට වීකෙන්ඩ් දෙකක් අපි දෙන්නටම එක විදිහට හම්බ වෙනවා. අපි දා ගන්නවා ප්ලෑන් හදද්දි. ඉතින් අනිත් වීක් දෙක සාමාන්‍යයෙන් සතිය මැද දවස්වල තමයි අපිට වැටෙන්නේ. ඉතින් අපි
පුළුවන් තරම් පොඩි එක්කෙනත් එක ටයිම් එක යූස් කරන්න අපිට වෙලා තියෙනවා නම් දෙන්නටම නිමාඩු තිබ්බොත් අපි උදේටත් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි කොහෙට හරි ගිහිල්ලා ඒ ගාම අපි පොඩි එක්කෙනා මෙහාට එක්කන් එනවා. මොකද අපි දෙන්නම වැඩ ඉතින් හැමදෙස්සෙම උදේම එළියට ගියපම ආයි හවසට තමයි එන්නේ. මම පොඩි එක්කෙනා උදේට ලෑස්ති කරලා මොන්ටිසෝරි දාගෙන ගිහිල්ලා ඉතින් ආයි මම එයාව දකින්නේ වැඩට ගිහිල්ලා ආවට පස්සේ. ඉතින් එයා ගොඩක් වෙලාට අපි දෙන්නව දකින්නේ රැට විතරයි සමහරක් වෙලාට අපි එද්දී අනිදි. ඉතින් ඒක නිසා අපිට ටයිම් තියෙන හැම වෙලාවකම වගේ අපි එයත් එක්ක කාලේ යොමු කරන්න බලන එයත් එක්ක ඉන්න. මොකද නැත්තම් අපිට එයත් එක්ක කාලේ අඩු නිසා. ඉතින් අපි බලමු. දැන් තාම අපි එක පැත්තක ඉන්නේ. අපි දැන් ඉස්සරහට ගිහලා තාම මොනවද තියෙන්නේ කියලා අපි පෙන්නන්නම් මේක ඇතුලේ පොඩි අයට. ඉතින් මේ පිටිපස්සෙන් තියෙන්නේ මගේ පිටිපස්සෙන් තියෙන ඒරියා එක ඇවිල්ලා පොඩිම ළමයින්ට සාමාන්‍යයෙන් අවුරුදු 2කට අඩු වගේ ළමයින්ට තියෙන චූටිම ළමයින්ට මේ පොඩියට හදලා තියෙන ඒකට එන්නේ පොඩිම අය විතරයි කිසෙල්ලම් කරන්නේ. අනිත් ඒවා ගොඩක්ම අවුරුදු 3න් 4න් උඩ ළමයින්ට තමයි තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක රැඳිලා ඉන්න තවත් දේවල් බලා ගන්න පුළුවන්. ඇවිල්ලා තියෙන තැන ඔයාලට පෙන්නන්නම් මා. මෙන්න මේක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. Was magst du? Probierst du hier lang? Probierst du hier lang? Super! Knock! Super! Hier, Fuß, hier. Genau. Die Fuß hier. Genau. Ja, Fuß hier. Ja, super. Fuß hier. Super. 1, 2, 3. Ayo. ඉතින් මේකේ මේ වගේ දේවලුත් තියෙනවා. ඉතින් අපිට පුළුවන් සල්ලි මාරු කරලා ඒගොල්ලෝ දෙනවා කොයින් එකක්. ඒ කොයින් එක අරගෙන මේවට දාලා ගන්න. ඒ වගේම අර වාහන පදින්න ගියේ එකත් නෑ මූමන්ට් පිට. ඒකටත් අපි මේ විදිහටම කොයින් මාරු කර ගන්න ඕන. ඕන්ත් ඒ වගේම මේ වගේ දේවලුත් තියෙනවා. අර බලා ගන්න පුළුවන්. මේකේ මොකක්ද එල්ලලා තියෙන්නේ කියලා. iPhone එක අලුත්ම එක Pro Max එක. මම හිතනවා Pro Max කියලා. එල්ලලා තියෙන්නේ. ලක් එක තියෙනවා නම් යූරෝ එකට ෆෝන් එක ගන්න පුළුවන් වැඩකාරයෙක් නම්. මේ වගේ මැෂින් ගොඩක් තියෙනවා. තව තියෙනවා මෙතන මේ ඔයාලගේ ඒ වගේම තමයි මේකේ රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා. උදේම ආපුවම කට්ටියට දවල්ට කෑම මේකෙන්ම කන්න පුළුවන්. ළමයින්ට මෙනු තියෙනවා, ලොකුවට මෙනු තියෙනවා. ඉතින් ඔයාලට මේ ඇතුළේ වෙන තැන එහා පැත්තේ රෙස්ටුරන්ට් එකක් ඔයාලට පේනවා. එතනක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් අය එනවා උදේම ඇවිල්ලා දවසම පොඩි අයත් එක්ක මේකේ කාලය ගත කරනවා. ඉතින් අපිත් පුළුවන් තරම් වෙලාවට එහෙම තමයි එන්නේ. වේලාසනාව තවත් ලේසි කට්ටිය අඩුයි. හරිස්. බයික් එක පොඩ්ඩක් එයාට මෙයාට කරපුවාම ආල්ට තොරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ස්ටාර්ට් දෙන්න මැදින් එතකොට හරි. එන්ජින් මොනවාද වට දාගන්න ඕන? ටයර් දා මේක ඉලෙක්ට්‍රික් බයික් එකක්ද මන්ද? ගින්දර දැම්මන්ද? Paris. Hah? Gas දීගෙනම ඉන්නවද? අලාබානි ගන්න ඔක්කොම කුඩු කරනවා. මේක ෆ්ලයි කරනවා. පළවෙනිය
පළවෙනියා ෆස්ට්. ඕ චූටි. දුවත් ගියවනන්. වදින්න චූටි. පළවෙනියා. S+. පළවෙනියා වුණොත් තව පාරක් chance එකක් තියෙනවා එලවන්න. දැන් කොහෙද ගත්තේ? ඩුබායි. ඒකට බලලා බලන්න. ඕ අන්තිමට ඉන්නේ හිමාලය. Judy! Fun! Oh! Look Maria dance! මේක මසාජ් කරන පුටුවක් තියෙනවා. ඉතින් මම හිතුවා මේකට ඇවිල්ලා පොඩි මසාජ් එකක් දාගෙන බලන්න කොහොමද කියලා. බලමු අපි මෙතනට කොයින් දාන්න තියෙන්නේ. කොයින් දෙකක් දාන්න ඕන මසාජ් එකකට. ඒ කියන්නේ යූරෝ 2ක්. බලමු දාලා. කොයි වගේද කියලා. ඕකේ. on ඒකේ කකුලුත් ඉස්සෙනවා දැන්. ඔයාලට වීඩියෝ එක හිමීට පේනවා ඇති. මාව හොඳට මේකේ හාන්සි වෙනවා. කකුල් උඩට මාව දැන්. ඕකේ. වව්. මේක ඇතුලේ තියෙන දේවල් බලද්දි පිස්සු වැදෙනවා. බලා ගන්න පුළුවන්. උඩින් ටීවී එකක් තියෙනවා මේ වගේ. ෆිල්ම් එකක් මොනවා හරි බලාගෙන මසාජ් එක දාගන්න පුළුවන්. ඒ වගේ මෙතනින් හීටර් එකක් තියෙනවා. ඒකෙන් හුලං පාර එනවා රස්නෙට. ඒ වගේම මෙතනින් මසාජ් දෙන්න පටන් ගන්නවා. කකුල් දෙක දැන් මෙතනින් පටන් ගත්තා. මෙතනින් කකුල් දෙකටත් මසාජ් දෙනවා ඒකම. වව්. ඊට පස්සේ මෙතන පොඩි ටයිම් එක වැටෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ෆෑන් එක කන්ට්‍රෝල් කරන්න, හීටර්ස් දාගන්න, ඉතින් මූඩ් එක වෙනස් කරගන්න, එතකොට සීට් එකේ බැලන්ස් එක වෙනස් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකත් එක්ක මේ වගේ ලස්සන මොන හරි බලාගෙන හොඳ මසාජ් එකක් දාගන්න පුළුවන් යූරෝ 2කට. මසාජ් එක ඉවරලා අපි ආයෙත් සෙට් වෙමු. ඉතින් දැන් ඇවිල්ලා තියෙන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඇත්තටම කිව්වොත් මේ වතුර එකෙන් ෆයර් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ එක ටච්. හැබැයි මේක වතුර එකෙන් තමයි ටච් වෙන්නේ. ඉතින් ෆයර් කරන්න තියෙන්නේ. Wow. Super Judy. Wow. Schnell. ඉතින් අපි එළියට ආවා. ගොඩක් ටයිම් එකත් එක්ක ගොඩක් කට්ටිය ආව. ඒ නිසා ඇතුලේ තව වීඩියෝස් ගත්තේ නෑ මම. ඉතින් දැන් අපි ගෙදර යන්නේ. අපි ආයෙත් එනම් තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔක්කොටම ජය වේවා.